ජීවිතේ අපි එකතු කරගන්න ලස්සනම දේවල් තමයි පවුලයත් එක්ක ගත කරන සුන්දර මතකයන්. ලොකු කාලයකට පස්සේ අපිත් ඔන්න පුංචි ට්‍රිප් එකක් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. චුටි බබාලා ඉන්න අම්මලා දන්නවා පොඩ්ඩක් එළියට යන්න අපිට කොච්චර අමාරුද කියලා. කොහොම හරි ලෑස්ති වෙලා බීච් එකට යන්න තමයි අපි මේ හදන්නේ. ඉතින් මේක බබාගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. ඒ හින්දා ඉතින් මම පුංචි වීඩියෝ ටිකක් එකතු කරගත්තා. එයාට ලොකු වුණාම මේව බලන්නත් පුළුවන්නේ. අපිට ට්‍රින්කෝ වලට යන්න පැය 2ක් වගේ යනවා. කලින් ප්ලෑන් කරලා තිබුණෙත් නැති හින්දා අපි උදේ වැඩ ටික එහෙම ඉවර කරලා යනකොට ඉතින් 10:00 වගේ වුණා. Keep it low key, keep it softly spoken, with no strings tying you to me. අපේ චූටි ගර්ලුත් වටපිට බල සද්ද දදා තමයි ට්‍රිප් එක ගියේ. Happy in your company with no emotion, cause my love deserves to be free. මේ කන්තලේ ලේක් එක. මම මේ ට්‍රින්කෝ යන්නේ අවුරුදු 2කට විතර පස්සේ. ඉතින් මේ හරියනම් ටිකක් අලුත් කරලා වගේ තේරුණා. කට්ටියට හවස් වරුවට නිදහස ඉඳගෙන ඉන්න එහෙම පුළුවන් විදිහට බෙන්ච් වගේක් හදලා තිබුණා. ඉස්සරට වඩා පුංචි කඩවල් එහෙමත් ටිකක් තිබුණා. I never wanna look at a house in the garden. I never wanna lock you down. අපි දැන් මේ ඉන්නේ ට්‍රින්කෝ ටවුන් එකේ. ඉතින් අපි නිලාවේලි පැත්තට යමු කියලා තමයි හිතුවේ. ඒ නිසා අපි ට්‍රින්කෝ වලින් හැරිලා යන්න වුණා අපිට. මං හිතන්නේ තව කිලෝමීටර් 10ක් විතර අපිට යන්න වුණා නිලාවේලි බීච් එකට යන්න. I know you're not mine, it's just my turn, but we can still have fun for now. කලින් ගිහිල්ලා තිබුණාට එහෙම ලොකු මතකයක් තිබුණේ නැහැ කොහොමද යන්නේ කියලා. ඒ නිසා අපි Google Map දාගෙන තමයි ගියේ. ඒ වුණත් මැප් එකේ පෙන්නපු විදිහට නිලාවේලි බීච් එකට යන්න තියෙන පාරෙන් අපිට යන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වුණා එතන හිටපු කෙනෙක්ගෙන් අහගෙන ආපහු පිටිපස්සට එන්න. මෙතන මේ පොලිස් බැරියර්ස් තියෙනවා. එතනින් දකුණට හැරිලා තමයි යන්න වෙන්නේ බීච් එකට යනකොට. Google Map එකේ පෙන්නන පාරෙන් අපිට යන්න දෙන්නේ නැහැ. එතන වහලා තමයි තියෙන්නේ. Told me you don't really do commitment, trust me. Consider your message received. When you said you couldn't take us too seriously, I must admit. මං කිව්වා වගේ අපිට ටිකක් පරක් වෙලා තමයි ගෙදරින් එන්න උනේ. ඒ නිසා බීච් එකට එද්දි නම් හොඳටම දවල් නිලාවේලි බීච් එකට අපි යනකොට ගොඩක් රස්නේ ගොඩක් අවුවසර තිබුණා. ඒ වුණත් ඉතින් කට්ටිය නම් ගොඩක් හිටියා එතනට වෙලා බීච් එකේ කට්ටිය හිටියා. ඉතින් ඒ වුණත් අපි බබත් එක්ක ගියපු නිසා අපි එතන පුංචි වෙලාවක් තමයි හිටියේ. ඉතින් රස්නෙත් එක්ක පොඩි බබාට ඉන්න අමාරුයිනේ. ඒ නිසා අපි ට්‍රින්කෝ බීච් එකට යමු කියලා කතා වුණා. නිලාවේලි බීච් එක ගාව ඉඳලා ටිකක් වෙලා ඉඳලා බබාගේ ෆොටෝස් ටිකක් එහෙම අරගෙන අපි තිරණය කරා ට්‍රින්කෝ ටවුන් එකේ තියෙන බීච් එකට ටිකක් යමු කියලා අපව ගෙදර යන්න කලින්. I was relieved, cause I never wanna play happy families with you, but I like having you around. I'm fully aware this is a flash in the pan. මේ තියෙන බැරියර්ස් මෙතනින් තියෙන දකුණු පැත්තට හැරිලා යන පාරෙන් තමයි අපි යන්න ඕන නිලාවේලි බීච් එකට යනවා නම්. We can still have fun for now. අපි දැන් මේ ආවේ ට්‍රින්කෝ ටවුන් එකේ තියෙන බීච් එකට. හැබැයි ඒ දවල් වරුවේ වුණත් අර නිලාවේලි බීච් එක තරම්ම අවසරක් මේ ටවුන් එකේ තියෙන බීච් එකේ නම් දැනුනේ නැහැ. ඒ නිසා ඉතින් අපි බබත් එක්ක ටික වෙලාවක් මෙතන නම් හිටියා. අපේ චූටි මැනිකගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක මම කලිනුත් කිව්වේ. ඉතින් ඒ නිසා යා ටිකක් බය වෙලා තමයි හිටියේ. මේ දේවල් ඉතින් එයාට මතක නම් නැති වෙයි. ඒ වුණත් ඉතින් මේ ආදරය මේ චූටි බබත් එක්ක මේ ගියපු ගමන අපි නම් ගොඩාක් සතුටින් තමයි කාලය ගත කරේ. අපි හරි ආසාවෙන් අපේ බබත් එක්ක මේ ට්‍රිප් එක ගියේ. ඉතින් අපිට ෆොටෝස් ටිකක් ගන්න උවමනාවක් තිබුණා. ඉතින් ඒ දේත් කරගත්ත අපි ගොඩක් වෙලා හිටියේ නැහැ බබා හින්දා. එයාටත් අපහසු වෙන්නේ ගොඩක් වෙලා මේ රස්නේ ඉන්න. ඒ නිසා ඉතින් අපි කල් වේලා ඇතුව අපහු එන්න පිටත් වුණා.
stop paying so much attention. And when you're moving in another direction, don't worry, I get it. I meant what I said when I said it, lady. I never wanna look at a house in the garden. I never wanna. ට්‍රින්කෝ පැත්තට නිලාවේලි පැත්තට යන ගොඩක් අය ඉතින් නතර කරන තැනක් තමයි මේ කන්තලේ වැව කියලා කියන්නේ. අපිට යද්දි වෙලාව මදි වෙයි කියලා හිතම නිසා අපි නැවැත්තුවේ නැහැ. ඉතින් එනකොට අපිට හිතුණා මෙතන චුටක් නැවතිලා ඉඳලා වාඩි වෙලා ඉඳලා මේ කඩේකින් බඩේ රිඟුවක් කාලා තැඹිලි ගෙඩියක් පීලා එන්න ඕන කියලා. ඉතින් අපි එතන ටිකක් වෙලා ඉඳලා තමයි අපහු ගෙදර ආවේ. ඔන්න ඔය විදිහට තමයි අපේ මේ පුංචි ට්‍රිප් එක අපි ගිහින් ආවේ. ඉතින් වීඩියෝ එක බලුවාට ඔයගොල්ලන්ට ගොඩක් thank you. ආයිමත් දවසක හම්බ වෙමු.